2025 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ iPhone series එක රිලීස් කරාට පස්සේ ඒ series එකට අලුතෙන්ම ආපු වැඩ ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් යාළුවනේ ඒ වැඩ තමයි iPhone 17 Air කියන මේ වර්ගේ. ඉතින් යාළුවනේ මේ වර්ගය ගැන මම කියන්න ඕනේ නෑනේ. මේ වර්ගයේ අපේ Apple series එකට ආවේ ප්‍රථමයෙන්ම. ඒ කියන්නේ අලුතෙන්ම තමයි මේ වර්ගයේ අපේ Apple series එකට ඇවිල්ලා තින්නේ. ඉතින් යාළුවනේ මේ series එකේ iPhone 17 Air මම Pro Max ගැන වෙනම වීඩියෝ එකක් කරේ නෑ. series එක ගැන වෙනම වීඩියෝ එකක් කරා. නමුත් අද හිතුවා මම iPhone 17 Air කියන අලුතෙන්ම ආපු වැඩ ගැන වීඩියෝ එකක් කරන්න. යාළුවනේ දැම්ම දාන වීඩියෝ like button එකක් අපේ channel එක subscribe කරගෙන යන්න මතක් කරනවා. අපි යනවා අද මගේ වීඩියෝ එකට. යාළුවනේ මේකේ display එක 6.5 inch Super Retina XDR OLED කියන display එක තමයි iPhone 17 Air එකේ තියෙන්නේ. ඒ වගේම තමයි යාළුවනේ 5.6mm thickness එකක් තමයි මේ ෆෝන් එකට ලබා දීලා තියෙන්නේ. ඒ වගේම තමයි යාළුවනේ මේකේ බර ප්‍රමාණය ග්‍රෑම් 165ක් වෙනවා. ඒක යාළුවනේ ons වලින් ගත්තොත් 5.8 ons තමයි මේ ෆෝන් එකේ තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ ෆෝන් එකේ 120Hz ProMotion සහ always on display new generation technology එකක් තමයි මේ ෆෝන් එකට ලබා දීලා තියෙන්නේ. මේ ෆෝන් එක යාළුවනේ grade 5 titanium එකක් සහ frame එකක් සහිතව වෙන iPhone වල titanium මේ කියන්නේ iPhone 15 Pro Max එකේ titanium එකට වඩා ලොකු hard titanium එකක් තමයි මේ ෆෝන් එකට ලබා දීලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේකේ එක්තරා වාසියක් තමයි මේ ෆෝන් එකේ තියෙන නිර්මාණාත්මක භාවය. මේ ෆෝන් එකේ titanium එක grade 5 titanium එක කියන්නේ සාමාන්‍යයෙන් හොඳ titanium වර්ගයක් තමයි මේකට යොදාගෙන තියෙන්නේ. ඉතින් යාළුවනේ මේකේ chipset power එක ගත්තොත් iPhone 17 Pro Max එකේ chipset එක තමයි මේකටත් යොදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ iPhone 17 Pro Max එකේ chipset එක හැමෝම දන්නානේ. ඒ තමයි A19 Pro chip එක. ඉතින් මේකටත් යොදාගෙන තියෙන්නේ A19 Pro chip එක තමයි. ඉතින් යාළුවනේ මේකේ RAM එක 12GB RAM එකක් ෆෝන් එකට ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි යාළුවනේ මේකේ storage එක 256GB සඳහන් කරලා තියෙනවා. ඒ අනුව යාළුවනේ මේකේ වැඩියෙන් ෆෝන් වල ලැබෙන storage වෙන විදියට ගන්න පුළුවන්. 512GB පවා මේ ෆෝන් එකේ එක්තරා ෆෝන් වල තියෙනවා. 1TB GB තියෙන ෆෝන් වල තියෙනවා. මේකේ back cam එක 48MP back cam එකක් තමයි මේ ෆෝන් වල ලබා දීලා තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ Fusion කියන face cam එක Fusion තමයි ලබා දීලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ සඳහා ultra wide එහෙම ටෙලිෆෝන් ෆොටෝ එහෙම මොනවත් ලබා දීලා නැහැ. ඒක නිසා මේ ෆෝන් එකේ වර්ග ගාන සීමිතව තමයි ලබා දීලා තියෙන්නේ අපිට. ඒ වගේම තමයි යාළුවනේ මේකේ face cam එක 18MP face cam එකක් ෆෝන් එකට ලබා දීලා තිනවා. අනික center storage සහිතව තමයි මේකත් ලබා දීලා තියෙන්නේ. ඒ වගේම තමයි යාළුවනේ වීඩියෝ එක dual capture කරගන්න පුළුවන් ආකාරයට තමයි මේ කැම් එක හදලා තියෙන්නේ. ඒක නිසා ඒකත් අපේ ෆෝන් එකට ලැබෙන වාසියක් තමයි මේක. බැටරිය ගත්තොත් යාළුවනේ බැටරිය මේක ටිකක් ශක්තිමත් බැටරියක් ලබා දෙලා තියෙනවා. නමුත් අඩු කාලීන බැටරියක් තමයි මේකට ලබා දෙලා තියෙන්නේ. ඉතින් ඒක ටිකක් අවාසි බැටරි එක ගත්තොත් මොකද බැටරි එක ටිකක් ශක්තිමත් බැටරියක් ලබා දෙලා තියෙනවා. උපරිම උත්සාහය කරලා Apple ලගේ මෙවර Apple ලගෙන් සඳහන් කරලා තියෙන වරිදි මේවල Apple හදලා තියෙන්නේ කොහොම හරි ඒ කට්ටිය හොඳ බැටරි quality එකක් ලබා දෙන්න. නමුත් ඒ කට්ටිය බැටරි quality කොච්චර හොඳ කරත් වැඩක් නැහැ. අඩු කාලීනව තමයි බැටරි quality එක යන්නේ. ඉතින් ඒක තමයි ප්‍රශ්නේ මේ කට්ටිය ලැබිලා තියෙන. නැත්තම් මේක කිසිම ප්‍රශ්නයක් නැහැ. ශක්තිමත් බැටරි එකක් තමයි මේ ෆෝන් එකට ලබා දෙලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මම උදාහරණයක් මේ ලෙස ගන්නම්. අපිට වීඩියෝ බලන්න තියෙන කාලය ගත්තොත් 27ක අඩු කාලයක් තමයි මේක ලබා දීලා තියෙන්නේ වීඩියෝ බලන එක. ඒ කියන්නේ අපිට ලොකු වැඩවලට මේ ෆෝන් එක ලබා ගන්න පුළුවන්. දවසකට වැඩක් කරොත් ඒ ෆෝන් එක ඇති කියන එක සඳහන් කරන්න පුළුවන්. ටිකක් hard workersලට ඒ කියන්නේ ඔය engineersලා වගේ කට්ටියට මේ ෆෝන් එක උදේට ප්‍රමාණවත් එහෙම අරගෙන අපිට option එකක් විදිහට S25 Ultra ෆෝන් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් S25 Ultra ෆෝන් එකේ full review එකක් වුණා දැම්ම පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් දෙකකට වඩා වැඩියෙන් ආවොත් මම අනිවාර්යෙන්ම S25 Ultra review එකක් කරනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් මම ඒකත් කරන්න කොහොම හරි ඕ කට්ටිය කමෙන්ට් දෙකකට වඩා වැඩියෙන් දාන්න කියන මතක් කරනවා.
එහෙම කරොත් මම Galaxy S25 Ultra වීඩියෝ එකක් උනත් ගේනවා. USB-C, MagSafe සහ iQi2 කියන බහුල විකල්ප මේ ෆෝන් එකේ ලබා දීලා තියෙනවා. මේකේ සංනිවේදනය පත්යෙන් ගත්තොත් Wi-Fi 7 සහ Bluetooth 6 Thread ආදිය ෆෝන් එකේම සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි යාළුවනේ මේ විපල්ක සැකිල්ල ගත්තොත් මේකේ visible SIM එකට තොරව eSIM එකක් භාවිතා වෙන බව වාර්තා වෙනවා. ඉතින් යාළුවනේ මේ ෆෝන් එකේ ටිකක් බර අඩු නිසා අපි භාවිතා කරනකොට සාමාන්‍යයෙන් මම මෙන්න මේ වගේ ෆෝන් එකක් ගන්නවා වගේ නෙමෙයි. අර iPhone 17 එයා වගේ ෆෝන් එකක් මම අතින් ටච් කරනකොට මට ලැබෙන ෆීලිං එක වෙනස්ම ෆීලිං එකක්. ඉතින් මං ගත්තොත් මෙන්න මේකේ බර අඩු වුණාට මේ ෆෝන් එක සාමාන්‍යයෙන් මේකට වඩා පොඩි. මම මේ කවරේ ගලවලා පෙන්නන්න. ඉතින් ඔන්න මම දැන් මේ ෆෝන් එකේ කවරේ ගැලවුවා. ඉතින් මේ තියෙන්නේ Samsung Galaxy J4 ෆෝන් එකක්. ඉතින් මම මේ ෆෝන් එකේ ෆුල් රිවිව් එක කලින් වීඩියෝ එකකින් ගෙනාවා. ඉතින් ඔය කට්ටිය ඒ වීඩියෝ එක නරඹලා නැත්නම් දැම්ම මගේ channel එකේ නරඹන්න මම description එකේ link එක අනිවාර්යෙන් දාලා තියන්න බලන්න. ඉතින් යාළුවනේ මේ තියෙන මේ ෆෝන් එකේ මේ විදිහටවත් අඩු තරම් තමයි iPhone 17 එයා කියන ෆෝන් එකේ ලබා දීලා තියෙන්නේ. ඒක ලොකු වාසියක් වෙනවා. ෆෝන් එකේ අඩු බරක් තියෙන එක තමයි. ඕ sorry. 40 ඉස්සලා මයික් එක වැඩ යාළුවනේ. සමා වෙන්න. පොඩ්ඩයි. ඉතින් iPhone 17 එයා එකේ ලැබෙන ඒ වාසිය තමයි අපිට මෙතන සඳහන් කරන්න තියෙන්නේ. මොකද මේක ඉතාමත් වාසිය බර අඩුතාවය තමයි ලොකුම වාසිය ෆෝන් එකකට ලබා දෙන. ඉතින් යාළුවනේ මේකේ ඊළඟ වාසිය තමයි මේකේ ලැබෙන ඉහළ තිරය සහ ඒකේ ඉහළ ඩිස්ප්ලේ එක සහ ප්‍රතිචාර වේගය. ඉතින් යාළුවනේ මේකේ ඉහළ තිරේ ඩිස්ප්ලේ ක්වොලිටි එක ගත්තොත් 6.5 inch Super Retina XDR OLED කියන ඩිස්ප්ලේ එක තමයි මේ ෆෝන් එකට ලබා දීලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මේකේ ලැබෙන ඩිස්ප්ලේ එක ගත්තොත් අපේ iPhone 17 Pro Max එකේ තියෙන ඩිස්ප්ලේ එක 6.59 inch Super Retina XDR OLED කියන ඩිස්ප්ලේ එක තමයි 17 Pro Max එකේ ලබා දීලා තියෙන්නේ. නමුත් මේකේ 6.5 inch XDR Super Retina OLED කියන ඩිස්ප්ලේ එක තමයි මේ ෆෝන් එකට ලබා දීලා තියෙන්නේ. ඉතින් යාළුවනේ ෆෝන් දෙකම එකයි. මේකේ තියෙන ඩිස්ප්ලේ එකත් එකයි අරගේ තියෙන ඩිස්ප්ලේ එකත් එකයි. ලොකු කමින් තමයි ෆෝන් එකේ ඩිස්ප්ලේ එක වෙනස් වෙන්නේ. ඉතින් යාළුවනේ ඒකේ ලැබෙන 6.5 inch කියන ඉතාමත්ම පොඩි. දැන් මේකේ සයිස් එක ගත්තොත් ඊටත් අඩුයි. ඉතින් එහෙම ෆෝන් ටිකක් බරින් අඩුයි. ඒ වගේ ඒවත් එක්ක අපිට මේ ෆෝන් එකේ තවත් වාසියකට යන්න පුළුවන්. ඉතින් යාළුවනේ මොකද්ද ප්‍රතිචාර වේගය කියන්නේ? ඉස්සල්ලා මම කිව්වා වගේ 102 20 Hz කියන ප්‍රොමෝෂන් එක තමයි මේකේ තියෙන fastest වේගය. ඉතින් ඒක තමයි ඒකේ ස්මූතින් ස්ක්‍රෝලින් නිසා එඩිටින් වලදී මල්ටිටාස්කින් වලදී අපිට ලොකු වාසියක් මේ ෆෝන් එකම ලබා දෙනවා. ඉතින් අපි දැන් බලමු මේ ෆෝන් එකේ තියෙන අවාසි මොනවද කියලා. ඉතින් යාළුවනේ මේකේ එච්චරම අවාසි නෑ. අවාසි ටිකක් කිහිපයක් තියෙනවා. මම එකින් එක මේකේ තියෙන අවාසි සඳහන් කරන්න. යාළුවනේ මේකේ තියෙන ෆස්ට් අවාසිය තමයි යාළුවනේ කැමරා එකේ තියෙන ටෙලිෆොටෝ එක නැති වෙන එක. ඉතින් වයිට් through කැමරා එකේ ටෙලිෆොටෝ එකක් නැහැ කියන්නේ එක වැඩක් නැහැ. ඉතින් ටෙලිෆොටෝ එකක් මේකේ නැහැ. ඉතින් ඒක තමයි මේකේ තියෙන හොඳම අවාසිය. දෙවනියට යාළුවනේ බැටරි ක්වොලිටි එක මේක ඉතාමත්ම අඩුයි. ඉතින් මම උදාහරණයකුත් දුන්නානේ මේකේ බැටරි ක්වොලිටි එක නිසා තමයි මේකේ ගොඩක්ම අඩු වෙන්නේ. නැත්තම් මේක අඩු වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් ගත්තොත්. බැටරි ක්වොලිටි එක බැටරියක් කියන්නේ ෆෝන් එකේ මේන්ම තින් එක ගැන Apple කම්පැනි එකේ ටිකක් හිතලා තියෙනවා අඩුයි. ඊළඟ අවාසිය තමයි යාළුවනේ ස්ටෝර් ස්පීකර්ස් නැතිවීම. ඉතින් ඒකත් ටිකක් අවාසියක් තමයි අපේ ෆෝන් එකකට ලබා දීලා තියෙන්නේ. ඊළඟ අවාසිය තමයි යාළුවනේ ටෙලිෆොටෝ අල්ට්‍රා වයිඩ් zoom හැකියාව මේකේ නැති කරලා තියෙනවා. ඉතින් ඒක ලොකුම අවාසියක් ෆෝන් එකට ලැබිලා තියෙන. මේකේ කැමරා එක බැටරි එක ගැන හිතලා තියෙන භාවය අඩුයි. නැත්තම් මේ Apple කම්පැනි එක මෙහෙම කරන්නේ ටිකක් වැඩිපුර මේ සම්බන්ධව හිතුවොත් අපට හොඳ තීරණයක් කරලා යන්න තිබ්බා. ඉතින් යාළුවනේ ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලපු දෙයක් තමයි මම iPhone series එකේ වීඩියෝ එකක් දානකොටත් හැම ෆෝන් එකකම වීඩියෝ එකක් දානකොට මම කලින් වගේ වීඩියෝ එකේ J4 වීඩියෝ එක දානකොටත් මට ගොඩක් කමෙන්ට්ස් තමයි
ඩියුරබිලිටි එක වන්න කියලා. ඉතින් ඩියුරබිලිටි එක ගත්තොත් මට ඒක මෙතෙන් සඳහන් කරන්න බෑ. iPhone 17 එයාගේ ඩියුරබිලිටි එක අඩුයිද වැඩිද කියලා මට සඳහන් කරන්න බෑ. මොකද මට බැනලා වුණත් කමෙන්ට්ස් දාන්න පුළුවන් එහෙම වුණොත් එතකොට මම වැඩි අඩුයි කියලා එහෙම නිගමනයක් වශයෙන් කිව්වොත් ඒ කට්ටිය කමෙන්ට්ස් වලදී මට බැලලා වුණත් ප්‍රතිචාර දක්වන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම මෙතනදී ඩියුරබිලිටි එක ගැන කතා නොකර ඉන්නම්. ඉතින් ගොඩක් දෙනෙක් මේ වීඩියෝ එකට කමෙන්ට් කරයි අනේ ඩියුරබිලිටි එක දාන්න කියලා. සෝරි මට ඩියුරබිලිටි එක දාන්න වෙන්නේ නැහැ. හැබැයි මම අනිකුත් දේවල් සියල්ලම කතා කරා අද වීඩියෝ එකෙන්. ඉතින් යාළුවනේ මේකේ නිගමනයක්වත් අද සාරාංශයක් වශයෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දැන් මම ඒක පිළිබඳව හරියටම කතා කරන්නම්. ඉතින් යාළුවනේ මේකේ සාරාංශයක් වශයෙන් ගත්තොත් අපිට අවසානයේදී කතා කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක iPhone 17 Air කියන මේ වීඩියෝ එකේ තියෙන මිදිසි හා සලාකාරී වගේ වැඩක් තමයි අද මේ වීඩියෝ එක වෙළඳ පොළට දාලා තින්නේ. ඉතින් මේ iPhone 17 Pro Max 17 Pro Max එකයි මේක අතර තියෙන සබදියාව ගත්තොත් ටිකක් අඩු සබදියාවක් තමයි තියෙන්නේ. ටිකක් ඒ කියන්නේ වැඩි සබදියාවකුත් තියෙනවා අඩු සබදියාවකුත් තියෙනවා. ටිකක් තොත් ඩිස්ප්ලේ එකේ ඉඳලා මේකේ සබදියාව ටිකක් වැඩි. ඉතින් යාළුවනේ මේකේ iPhone 17 Air කියන්නේ අපේ iPhone lineup එකට අලුතෙන්ම එකතු වුණු වැඩක්. ඉතින් මෙයා ටිකක් හොඳයි ඩියුරබිලිටි එක ගැන අද මම වීඩියෝ එකෙන් කතා කරන්නේ. මං හිතනවා අද මං ඕකට්ටි මගෙන් බලාපොරොත්තු වුණු සියලුම දේවල් අද වීඩියෝ එකෙන් කවර් වෙන්නේ නැති කියලා. ඉතින් යාළුවනේ ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙයන් කමෙන්ට් එකක් දාන්න. මං හැම ප්‍රශ්නයකටම වගේ එක රිප්ලයි දානවා. ඉතින් ඒක ඔයා ප්‍රශ්න කමෙන්ට් 1000ක් දැම්මත් මං කමෙන්ට්ස් දාන්නම රිප්ලයි දානවා කියන එක අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් මම මෙච්චර කතා කරේ. අදට ගිහිල්ලා නම් සුබ දිනයක් කියලා පතමින් මම ටෙක්ස්පියර් YG අනික යාළුවනේ මතක් කරන්න ඕනේ විශේෂම කාරණයකුත් මං ගාව තියෙනවා. ඒ තමයි යාළුවනේ ඊළඟ වීඩියෝ එකේ මං කතා කරනවා මගේ ලැප්ටොප් එකේ න ෆුල් රිවිව් එකක් ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා. ඒ නිසා ඒ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න ඉන්න. මම ලැප්ටොප් එකේ Acer Aspire 1 කියන ලැප්ටොප් එකේ සියලුම විස්තර ටික ඊළඟ වීඩියෝ එකේ රිවිව් එකක් කියන බලාපොරොත්තු වෙනවා. ඒක නිසා යාළුවනේ මගේ channel එක දිගටම එකතු වෙලා ඉන්න කියලා මතක් කරගන්න. මම නිහඬ වෙනවා. මම XDY YouTube channel එකේ තුනාල් අපේ පිළිගන්න.